ආයිබෝවන් අදත් අලුත් වීඩියෝ එකක් සමගින් එහෙම නැත්නම් අදත් අලුත් කතාවක් සමගින් හම්බ වෙන්නයි මේ සූදානම. සුපුරුදු විදිහට මම අදත් මේ සෙක්ස් නිසා ආරම්භ වුණු කතන්දරයක් එහෙම නැත්නම් එෆෙයාර් එකක් නිසා අන්තිමටම කඳුළු කතාවක්කින් නිම වෙච්ච සිද්ධියක් මේ විදිහට විස්තර කරන්න මේ සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහට මම මේකේ එක චරිතයක් එහෙම නැත්නම් ප්‍රධාන චරිතය මම මට ආරෝපණය කරගෙන මම කතාව විස්තර කරනවා. එතකොට මම මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ලේසි නිසා. ඉතින් ඔන්න අදත් මෙහෙම කියමු. මම විවාහක කෙනෙක්. ළමයි දෙන්නෙක් ඉන්නවා. එතකොට කෙනෙකුට අවුරුදු 10ක් අනිත් කෙනෙකුට අවුරුදු 5ක් වගේ වයිෆ් පුත් රැකියාවක් කරනවා. ඉතින් ළමයි ඉතින් ලොකු වෙනකොට ඉතින් අපිට ගොඩක් එකතු වෙන්න ලැබෙන්නේ නැහැ. එකතු වෙන්න වෙන්නේ නැහැ කියන දන්නවනේ. සෙක්ස් කරන්න වෙන්නේ නැහැ. මොකද ඉඩකඩ හරි අඩුයි. සෙක්ස් කරන්න සම්බන්ධ වෙන්න වෙන. ඉතින් ඒ වගේම ඉතින් දෙන්නගේ උනන්දුවත් නොතිබ්බොත් ඒකේත් හරියට කරගන්න වෙන්නේ නැහැ. කාල වේලාව වෙන් කරගන්න වෙන්නේ නැහැනේ. ඉතින් එතකොට දැන් මගේ වයිෆ් ටිකක් කම්මැලි. එතකොට හැබැයි යාට ඒක සෙක්ස් එච්චර ලොකු උමනාවකුත් නැහැ. හැබැයි මට නම් ඒක ඇත්තටම ලොකු උමනාවක් මට දැනෙනවා. හැබැයි ඉතින් ඒ වුණාට ඉතින් එයාගේ එච්චර උමනාවකුත් නැහැ. ඉතින් ඒ ගැන අපිට කියන්නේ කාල වේලාව වෙන් කරගන්න විදිහකුත් නැහැ. මොකද අරයටත් උනන්දුවක් නැති නිසා. ඉතින් ඒ නිසා ඉතින් ඇත්තටම අපිට ඒක මැගෑරිලා තමයි තියෙන්නේ. හැබැයි මගේ නම් උමනාව බොහොම තදින්ම මට තියෙනවා. කොහොම වෙතත් අපි අපේ ෆැමිලි ලයිෆ් එක ගානට මේන්ටේන් කරන්න ඕන නිසා ඔය වෙන වෙන වෙල් වටාරන් ඒ කියන්නේ වෙන වෙන දේවල් පස්සේ වෙන වෙන ගෑනු පස්සේ හරින්නේ. එහෙම අපි යන්නෙත් නැහැ. ඉතින් අපි ජොබ් එකක් කරනවා. එයාත් ජොබ් එකක් කරනවා. මමත් ජොබ් එකක් කරනවා. ඉතින් එතකොට මම දැන් අවුරුද්දක හමාරක විතර වෙලේ ඉඳන් බයිනස් කරගෙන යනවා. ඒකෙන් ඇත්තටම මම ඊට කලින්ත් කළා. නමුත් මේ මෑතක ඉඳන් ඇත්තටම මට හොඳ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. ප්‍රෝග්‍රස් එක කොච්චරද කියනවනම් මම ඒකෙන් ජොබ් එකනුත් අයින් වුණා. ලෝන් ඉවර කළා. ගෙවල් දොරවල් වල වැඩ ඉවර කළා. ඉවර වෙලා කෝටි ගාණක් වගේ වටින වත්තක් මිලට ගත්තා. එතකොට මේ වත්තේ ලේබර් කියන්නේ ක්වාටර්ස් වගේ එහෙමත් කොටසක් තියෙන. එතකොට වත්තේ රැයට නැවතිලා ඉන්න මුරට වගේ ඉන්න දෙතුන් දෙනෙකුත් ඉන්නවා. ඒගොල්ලෝ ඒකේ ඉන්න. ඊට අමතරව තව දැන් මේක අක්කර ගාන ලොකුයිනේ. ඒක එක පැත්තක හොඳ ලොකුවට හදපු නිකන් බංගලාවක වගේ අපෙන් ලොකු ගෙයක්කුත් තියෙනවා. ඉතින් එතකොට ඒ ගෙයි උයන්න අතුපතු ගන්න වගේ වැඩවලට ෂිප් දෙකට ගෑනු දෙන්නෙකුත් ඉන්නවා. එතකොට ඒ දෙන්න ටිකක් කියන්නේ උදේ අවසේන යනකොට පැය 12න් 12 වගේ මාරු වෙන දෙන්නෙක් ඉන්නේ. ඊට අමතරව දැන් වත්තේ වැඩ කටයුතු මැනේජ් කරන්න මේ කෙනෙක් ඉන්නවා. කියන්නේ පිරිමි කෙනෙක් එනවා. ඒ කියන්නේ එනවා. ඒ තමයි යාගේ ඩියුටි. ඉතින් ඉන්න ලේබර්ස්ලා ආවද නැද්ද වැඩ මොනවද කළේ හරිය මේ හොයලා බලන. ඒ කියන්නේ ඒ පැත්ත කරන්නේ නේ. ඊට අමතරව මේ වත්තේ හුඟක් දේවල් එක්ස්පෝර්ට් කරන පැත්තෙන් තමයි තින්නේ. ඒ අතරට එකක් තියෙනවා දූරියන් එහෙම ඒවත් එක්ස්පෝර්ට් කරනවා. එතකොට ඔය එක්ස්පෝර්ට් පැත්ත මැනේජ් කරන්න හරිය මේ. එතකොට ඔය ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තට මේ ගෑනු කෙනෙක් ඉන්නවා. ගෑනු කෙනෙක් ගෑනු ළමෙක් කියලා හිතමුකෝ. එතකොට මෙයා ටැමිල් කෙනෙක්. එතකොට මේ වත්ත මීට කලින් අයිති වෙලා තිබුණේ ડોක්ටර් කෙනෙකුට. එතකොට එයාට අංශභාගය වගේ හැදුන නිසා එයාට තනියෙන් මේක ගොඩ දාගන්න බැරි නිසා තමයි මෙයා මේක විකුණුවේ. ඉතින් එතකොට මේ ડોක්ටර් තමයි ඉතින් මේ කෙනාව හොයාගෙන ඉඳලා තින්නේ. එතකොට මේ ළමයා හොඳට ඉගෙනගෙන හැමදේම හොඳට කියන්නේ ජොබ් එක හොඳට කරගන්න පුළුවන් කෙනෙක්. මෙයාත් මාසයකට සැරයක් තමයි දුර පැත්තක කෙනෙක්. මාසයකට සැරයක් තමයි ගෙදර යන්නේ. අර ලොකු ගෙදර අර බංගලෝ එකේ තමයි එයාත් ටස් රූම් එකක් තියෙනවා. එයාත් ඒකේ ඉන්නේ. එතකොට ડોක්ටර්ගේ ස්ථිරපදිංචිය මෙහෙ නෙමෙයි. හැබැයි ඉතින් එයාත් ආවට ගියාම දවස් දෙක තුනක් හරි සතියක් විතර හරි මෙහෙ ඉඳලා තමයි යන්නේ. එතකොට මේ ළමයාව අර ජොබ් එකට අමතරව මේ මසාජ් කරගන්න පොඩි හෑන්ඩ් ජොබ් එකක් දාගන්න ඕන වගේ වැඩවලටත් යූස් කරලා තියෙනවා. ඉතින් ඒ ළමයට ඒක හුරු ඇතිනේ. ඉතින් මේ ජොබ් එකට අමතරව ඉතින් මේ වෙන මොකුත් මේ එයාගෙන් මේ ගෙයල් ළමයාගෙන් මේ දොස්තර එහෙම අරගෙන වෙන මොකුත් නැහැ. අරක විතරයි ඉතින් කරන්නේ. ඉතින් ඒ ළමයා ඉතින් ඒක හරියට කරලා දෙනව නැතිනේ. ඉතින් ඇත්තටම මේ ළමයා මීට කලින් මැරි කරපු කෙනෙක්. හස්බන්ඩ් නැති වෙලා තියෙනවා. එක ළමයෙකුත් ඉන්නවා. ඒ ළමයාත් එක්ක එතකොට ඊට පස්සේ තව කෙනෙක් එතකොට ඊට ටිකක් වයසින් වැඩිමල් කෙනෙක් තමයි ඊට පස්සේ පොඩ්ඩක් මර්සි ඩයල් එකක් ඒ පැත්තේ එයා තමයි ඊට පස්සේ මේ ළමයාව හැන්ඩල් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඉගෙන ගත්ත ළමයි නිසා ඉතින් ජොබ් එකක් විදිහට ඉතින් මේ ජොබ් එක ගන්න මීට කලින් කොහේ හරි ඉතින් ජොබ් කරන්න නැතිනේ සමහර විට. ඉතින් ජොබ් එකක් මේ විදිහට කරනවා. ඉතින් මාසෙකට සැරයක් ගිහිල්ලා ඉතින් ඒ වියේ හිටන් ඒ දීලා ඉතින් එනවා. හැබැයි අර හස්බන්ඩ් අර දැන් අලුතෙන් ඉන්න මේ මර්සි හස්බන්ඩ් මොකක් හරි කකුලක් ඇල්ල මොකක් හරි ගත්තා. ඉතින් එයාත් ඉතින් එහෙම කෙනෙක් ඩිසේබල් කෙනෙක් මේ
ඉතින් හැබැයි මේ අර ටැමිල් වුණාට පොඩි ඉන්දියන් ලෝක එකක් මේ කෙල්ලගේ ඇත්තටම තියෙනවා. මේ එච්චර වයසකුත් නැහැ. ඉතින් ඇත්තටම ඉතින් ඔය සාමාන්‍යයෙන් ටික ඉක්මනින් වගේ ඇමරිකන් නෝනේ. ඉතින් ඔය කාලේ වෙලා ගත වෙනකම් බලාගෙන ඉන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඔය ඒ ටික දුර පැති වල අය. ඉතින් මේ පොඩි ඉන්දියන් ලුක් එකක් තියෙනවා නිකන් කහ පාට ශරීරය තියෙන්නේ. මේ එතකොට ඇත්තටම අඟපසර නියම ක්වොලිටි එක තියෙනවා. පස්සේ එහෙම ටිකක් ගානට වැඩි තරමට වගේ ඉස්සරහත් ගානට රවුමට හොඳට ක්වොලිටි එක තියෙන හොඳ කෑල්ලක්. හරි. එතකොට දැන් බබෙක් ඉන්න කෙනෙක්ද ළමයෙක් ඉඳලා තියෙනවා. ඒව මුකුත් හොයන්න බෑ. නිකන් චීස් කෑල්ල වගේ ඉන්නවා. ඉතින් අර ඉන්දියන් ලුක් එකත් එක්ක ඉතින් ඇත්තටම මේ අහල පහල මේ ජීවිතේට ඒ වගේ කෑල්ලක් දැකලා නැති තරමටම හොඳ ක්වොලිටි කෑල්ලක්. ඉතින් දැන් මම ඒ වත්ත ගත්තට පස්සේ ඉතින් දැන් මාත් ඉතින් ඒ ළමයා වන්දගෙනවා. ඉතින් ජොබ් එකේ කොටස අපි කරගෙන යනවා. මං හැබැයි රැයට ඉන්නේ නෑ ඒ ගෙදර. ඔය කියන බංගලෝ එකේ ඉන්නේ නෑ. දවල්ට ගිහිල්ලා ඒ වැඩ කොට තිබ්බ කරලා දාලා ආපහු ගෙදර එනවා. මොකද දැන් මෙහෙම ළමෙක් ඉන්නවා කියලා මං වැඩි ගෙදරට ඇවිත් විස්තර කරලත් නෑ. මොකෝ මං කියවනේ අර දැන් මගේ වයිෆ් ටික කම්මැලි කියලා. කම්මැලි නිසා එයාත් හැබැයි ඔහේ වැඩි ගිහිල්ලත් නෑ. එක දවසක්වත් ගිහිල්ලා නැති තරම්. ටිකක් දුර යන්නත් තියෙන නිසා එයා ට්‍රිප් එකක් කරේම යනවා මිසක් ඕ වගේ දේවල් ගිහිල්ලා මේ ඉඩ ගඩන් වල තැම්බෙන්න යන්න කැමතිත් නෑ. එතකොට ඔන්නද එයා කවදාකවත් ගිහිල්ලත් නෑ. එතකොට ඒ නිසා මෙහෙම කෑල්ලක් ඉන්නවා කියලා එයා දන්නෙත් නෑ. ඉතින් දැන් මාත් ඉතින් ඒක කෑලි පස්සේ වැඩි දුවන්න කියනවා. ඉතින් ඒ ළමයාත් එක්ක කතා බහ කරනවා, ජොබ් එක කරනවා. ඉතින් මම ඉතින් හවසට ගෙදර එනවා. හැමදාම යන්නේ නෑ. දවස් දෙක තුනක සැරයක් යන්නේ. ඉතින් අවස්ථා දෙක තුනකදී විතර ඉතින් කාට හරි අසනීපයක් වුණා මොකක් හරි වත්තකට වැඩ කරගෙන ඉනකොට උදැල්ලකට හරි මේ කැපුණොත් හරි මේ මං එහෙම එක්කෙනෙකු අවස්ථා දෙකකදී එහෙම තුවාල වෙච්ච දෙන්නෙකුට මම්ම පෞද්ගලිකව ඒගොල්ලොම එක්ක කෙනෙක් ගිහිල්ලා බෙහෙත් ගෙනල්ලා දීලා හරි මේ මං එහෙම සැලකුවා. ඉතින් ඒක ඇත්තටම ඉතින් මගේ වත්ත වැඩ කරන කෙනෙක් විදිහට මං ඒ වෙලාවේ ඔයාලා බලන්න එපා. ඒ වගේම එක දවසක් මෙයාට වමනයක් එහෙම හැදිලා මෙයා ගෑල්ලා අර කෙල්ල ලෙඩ වුණා. ඉතින් දැන් මගේ ගෙදර ඉන්නේ මගේ යටට තියෙන ඉතින් මං ඉතින් මේ මිනිස්සයා ගැන බලන්න එපා. මං ඉතින් මගේ වයිෆ් වගේ එක්කගෙන ගිහිල්ලා ප්‍රයිවට් හොස්පිටල් එකකින් බෙහෙත් අරන් දීලා මං ඉතින් ගෙදර ආවා. ඒක එක්කගෙන ආවා. ඉතින් බෙහෙත් වේල් දෙකකුත් පොවනකම් මං ඉතින් උදේම වේලක් පෙවලා ඉතින් පොඩ්ඩක් ඔලු උස්සනකම් හවස් වෙනකම් ඉඳලා තමයි ඉතින් මං ඇත්තටම මේ ළමයා ගැන හොයලා බැලුවා. අර ෂිෆ්ට් එකේ ඉන්න එක්කෙනෙක් ලව සුප් එකක් එහෙම හදලා දීලා ඒ විදිහට ඉතින් මොන වුණත් ඉතින් මොකක් හරි නරකක් වුණොත් අපි තුන් මැරුණා කියලා වෙන මොකක් හරි දෙයක් වුණොත් මටනේ හොඳ නැත්තේ. ඒ නිසා ඉතින් මම ඒක වැදගත් විදිහට බොහොම ඉහලින් ඒ ළමයා සැලකලා ඉතින් ගොඩ දැම්මා. ඉතින් හැබැයි ඒ ට්‍රීට් කරපු එක ඒ ළමයා ඇත්තටම ලොකු ගෞරවයක් විදිහට ඉතින් ඇත්තටම මං ගැන ලොකු ලෙන්ගතුකමක් විශ්වාසයක් ඒ මනුස්සයාට ගොඩ නැගිලා තියෙනවා. මං දැක්කා ඒ අහද මං ඉතින් එහෙම ළඟට බෙහෙත් එහෙම ගෙනල්ලා දෙනකොට එයා නිකන් අඬනවා වගේ මට තේරුණා. මං ඉතින් ඇහුවා අඬන්නේ ඇයි අමාරුද කියලා. ඉතින් ඒ වුණාට හරි විස්තරයක් කිව්වේ නැහැ. පස්සේ දවසක හිමින් සැරේ දවසක එයා කිව්වා මෙහෙමයි. එයා මේ මහත්මල්ලා මේ දෙන්නෙක් මෙහෙම ඉඳලා තියෙනවා. එතකොට මේ ડોක්ටර් කෙනෙක් මෙහෙම උදව් කරලා ඒ වුණාට කවදාකවත් මේ විදිහට ලෙඩක් දුකකදී මෙච්චර කාලයකට කවුරක්වත් මේ විදිහට හොයලා බලලා නැහැ කියලා ඒක යා හිතේ දැන් ලොකුවට ඒක තියෙනවා. ඉතින් දැන් මං කලින් කිව්වනේ දැන් ඒ ළමයා ඉතින් නාන්න එහෙම දැන් එතනම ඉතින් ජොබ් එක කරන්නේ. නාන්නේ අර දැන් දවල්ට ඇහිලා කාන්න කලින් නාලා අර මේ ආයි සූට් එකක් ගහගෙන තමයි ඊළඟට ආයි එයාගේ ජොබ් එක කරන්නේ. ඉතින් එතකොට දවල්ට එහෙම නානේ. ඉතින් මාත් දැන් දවල්ට ඒ බංගලෝ එකට එහෙම ගියාම මට ඉතින් පේනවා ඉතින් මේ සමහර වෙලාවට ඉතින් තුවාල එහෙම ඇඳගෙන ඉතින් බාත්රූම් එකෙන් කාමරයට යනවා. අර එමේ ඉතින් ඇහැට වැටෙනවනේ. එතකොට ඇත්තටම ඉතින් තුවාල අරයි ස්කෑන් කිරීමේ හැකියාව මටත් තියෙනවා. ඉතින් මේ ඒකෙන් තේරෙනවා මට කෑල්ල නම් චීස්ම කෑල්ලක් තමයි කියලා. මට ඒ දවස්වල ඉතින් අහගන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම මේ ડોක්ටර් මේ ළමයාගෙන් තව මොනවද ගත්ත වැඩ කියලා මං හිතාගත්තා ඊට වැඩිය වැඩ කොටසක් කරව ගන්න නැති කියලා. හැබැයි ඉතින් මෙයා දවසක් ඉතින් කිව්වා ඉතින් මේ ડોක්ටර් මේ වගේ දේවල් තමයි මගෙන් කරගත්තේ කියලා හිතවත්කම ගොඩ නැගුණාට පස්සේ කිව්වා. ඉතින් ඒ වගේම හිතවත්කම ගොඩ නැගුණාට පස්සේ මෙයා බය නැතුව මේ මාත් එක්ක කතා බහ කරනවා. හරිම හිතවත් කන බොනකොට මා ළඟට වෙලා ඉන්නවා. ඇත්තටම වයිෆ් වගේ හරිම මේ බොහොම ළඟින් ඉන්නවා. ඉතින් ඉස්සර වගේ අර නිකන් අර හැංගි හොරා වගේ ගතියකුත් නැහැ. ඉතින් මේ සමහර වෙලාවට ඉතින් මේ ළඟින් ඇහිලා ඉඳගෙන ඉන්නවා. අර මේ දැන් තියෙනවා. මටත් ඉතින් ඇත්තටම එතකොට නිකන් අර පොඩි අර අමුතු ලුකයක් ඉතින් අමුතු හිතවිල්ලක් ඉතින් මෙයා ගැන පහළ වුණා. හැබැයි මම ඕවට ඉස්සර වෙන්න ගියේ නෑ. ඉතින් මං කිව්වනේ අර දූරියන් මේ එක්ස්පෝර්ට් කරනවා කියලා එක දවසක් කොහොම හරි අපිට ඉක්මනින් ෂිප්මන්ට් එකක් දෙන්න ඕන වෙලා මටත් එතකොට මේ අවස්ථාව අලුත්
පළවෙනි අත්දැකීමනේ අවත් අරගෙන ඒතර මාසයක් දෙකක් වගේ වෙන්නේ. ඒ කාලේ මේ එදා කොහොම හරි මාත් ගෙදරින් කියලා මේ වැඩ ටික ඉවර කරලා තමයි එන්නේ කියලා පැය දවස් එකමාරක වැඩිය ඒ ටික ඔක්කොම පැක් කරන්න තියෙනවා, පෙට්ටි වලට දාන්න තියෙනවා. ඒ විදිහට ඊට පස්සේ කන්ටේනරයක් ආවට පස්සේ ඒකට පටවල ඒ ඔක්කොම ටික ඉවර කරන ඇත්තරම නිදි මරාගෙන දවස් එකමාරක් එක දිගට අපි හැමෝම ඉතින් වැඩ කළා. හැබැයි මට ඉතින් මේ ඔච්චර දවසක් නිදි මරලා මට ඉතින් එච්චර හුරුත් නැහැ. ඉතින් ඇත්තටම නිකන් උණ ගන්නවා වගේ ඇඟටත් හරි අමාරුයි. ඊපස්සේ ඉතින් මං ඉතින් ස්පින් පෙති දෙකක් හරි බීලා වැඩ ඉවර කළා නාලා කියලා ඒ කන්ටේනර් ගියාට පස්සේ දැන් මගේ මේ බංගලෝ එකේ මගේ කාමරේට වෙලා මම ඉතින් පොඩ්ඩක් ඇලවෙන්න ගියා. දැන් මෙයාට තේරුණා ඉතින් මටත් හරි අමාරුවෙන් ඉන්නේ කියලා. පස්සේ ඉතින් ඊට පස්සේ දැන් මට මගෙන් කනවා දැහුව මං කෝ කන්න ඕනේ නැහැ මම මෙහෙම ටිකක් වෙලා නිදා ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ දැන් ඒත් මා ගාවට ඇහිලා දැන් මේ කියනවා මේ ඇඟට අමාරු ඇති අරේ මෙහෙ කියලා දැන් ඇඳේ පැත්තකින් ඉඳගෙන දැන් ඉතින් කතා කරනවා. ඉතින් මං කොහොනේ ඉතින් මුකුත් උන්නේ මම මේක ටිකක් වෙලා මෙහෙම ඉතින් නිදාගත්තාම හරියයි ඇඟේ පැත්තේ අමාරුව තමයි ඉතින් තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙයා කිව්වා මේ කකුල් මිරි කන්න දැහුවා කකුල් අත ගන්න දැහුවා ඇඟට පැත්තේ අමාරුවට. මං කිව්වා ඉතින් එහෙම ඕනේ මට හුරුත් නැහැ මං කවදාකවත් 35කටව ගිහිල්ලත් නැහැ. මේ ඊට පස්සේ එයා කිව්වා මෙහෙම තියෙන සමාජතර මම ඔය ડોක්ටර්ගෙත් එහෙම කරලා තිනවා කියලා. මං කිව්වා නේ වුණා මට ඔක හුරු නැහැ එපා කියලා. ඒත් ඉතින් ඊට පස්සේ කිව්වා එහෙනම් නිින්ද යනකම් ඔළුව අත ගන්නට කියලාත් කිව්වා. ඊට පස්සේ ඉතින් මං කිව්වා නෑ ඕනේ නෑ මට ඉතින් ඔය නිින්ද යයි ඉතින් කියලා. ඒ වුණාට කමන්නේ මං අත ගන්නවා කියලා දැන් මේ මට උළුවට ඉහලින් දැන් ඇලවෙලා දැන් ඉතින් ඔළුව හැම ටිකක් අත ගන්නවා. දන්නවනේ ඉතින් එහෙම පාත් වෙනකොට ගානට බෝල දෙක එහෙම දැන් මූණ ගාවට හිටලා තියෙන්නේ. ඉතින් ඊළඟට ඉතින් ඇත්තටම ඉතින් පොඩි හැඟීමක් වොන්න මට දැන් ටිකක් ඇහිලා තියෙන ඇඟපත අමාරු අතරින්ම ඊට පස්සේ ඉතින් අත ගන්නකොට ඉතින් මාත් ඉතින් නිකන් ඉතින් යාගේම ඉන හරියට ඉතින් අතක් දැම්ම ඉතින් කමන්නේ දැන් මට නිින්ද යයි කියලා. ඊට පස්සේ මෙයා කළේදී ඉතින් මේ හිමීසරේ එයාගේ බෝල දෙක හිමීසරේ දැන් මගේ මූණ හරියට කිට්ටු කළා. ඊට පස්සේ ඉතින් තමයි කුකු තුට්ටක් දෙන්න දෙහො නිදා ගන්න නිින්ද යන්න. මං කිව්වා එපා කියලා. ඊට පස්සේ ඉතින් ඒ වුණාට ඉතින් එයා ගාන්ට එතකොට ඒ වෙලාවේ ඇඳගෙන ඉන්න බ්ලවුස් එකක් ඔය එකක් මේ අර බ්ලවුස් එක ඇඳගෙන ඉන්න ගමන් අර බ්‍රා එක අයින් කරන විදිහ චුට්ටක් නැගිටලා ඒක අයින් කළා හිමින් සැරේ පාත් වෙලා දැන් ඔන්න එකක් එළියට අරන් මගේ කටරම තිබ්බා. ඉතින් ඊටු ටික දැන් මට මෙතන විස්තර කරන්න බෑ මොකද YouTube community guidelines වලට බලපාන නිසා ඉතින් එතනින් පටන් අරන් ඉතින් පටන් ගත්තා. ඉතින් ඊළඟට ඉතින් චුට්ට ඉතින් එක තැනක් කටර තිබ්බම අනිත් එකත් ඉතින් අත ගන්න වෙ හිටෙනවා. ඉතින් ඔහොම එදා දවසේ ඇත්තටම ඔන්න දැන් වැඩ සිද්ධ වුණා. ඉතින් එතනින් හරියට මාවත් ඉතින් ඇවිස්සලා එනවනේ. ඉතින් ඔන්න ඉතින් පළවෙනි දවසේ එහෙම ආතල් එකක් ගත්තා. ඉතින් ගත්තා කියලා කියන්නේ ඇත්තටම දැන් එයා ස්ටාර්ට් එක අරන් දුන්නේ. ඉතින් මමත් කලබලයි. මාත් ඉතින් ඉතුරු ටික ඔක්කොම දැන් කරලා දැම්මා. ඊළඟට දැන් මේ පළවෙනි දවසේ එහෙම වුණා. ඊට පස්සේ ඉතින් නිින්ද ගියා. එයාත් මාගාව කොහොම හරි එහෙමම නිදාගෙන තිබුණා. දෙවෙනි දවසේ හැබැයි මට දැන් මේක උග කාලෙකට දැන් ඔළුවේ තිබ්බ කෑල්ලනේ මේක. ඊට පස්සේ දෙවෙනි දවසෙත් ඉතින් මං හිමිතරේ හවස් වෙලා ඇහිලා කොහොම හරි කතා කරවලම දෙවෙනි දවසෙත් හොඳටම දෙන්නත් එක ආතල් එකක් ගත්තා. කරන් බැරිච්ච තිරුම දේවල් ටික නිවි හැනිල්ල කරගත්ත එදා. එදාන් පස්සේ ඔන්න එයා ඊළඟට කිව්වේ ඉතින් ඇත්තටම මටත් එහෙම තමයි. හැබැයි මං ඒව කියන්න ගියේ නෑ එයාට. මේ දැන් මෙච්චර මේක නිදහසේ රිලැක්ස් එකේ කවදාකවත් එයා මෙහෙම සෙක්ස් කරලා නැහැලු. එයා කියනවා එයා මම මෙච්චර ලස්සනයි කියලා මම දන්නවා. ඒත් කරලා නැහැ කියලා. ඉතින් මාත් ඉතින් අපිත් ඉතින් ඔය ඉස්කෝලේ යන කාලේ හරි මේ කාලේ බ්ලූ හැම් බලලා ඉතින් හොඳ අවබෝධයකින් ඉඳි ගානට ඉතින් වැඩේ හොඳටම කළා. ඉතින් ඊට පස්සේ දැන් ඔන්න එදා ඉඳන් දැන් අපේ ෆෙයා එකක් යනවා සැරටම. වත්තේ ටිකක් දන්නවා. කොහොම හරි ටික දවසක් ගියාට පස්සේ ගෙදරට මේක ආරංචි වුණා. ගෙදරට ආරංචි වුණාට පස්සේ දවස් දෙකක් වලියක් දෙකක් ගියා. දවසක් ඇහිලා ඉතින් අපේ එක්කෙනා මෙයා ඔන්න ඇහිලා බැලුවත් එක්ක බැලුවාම තමයි මේක චීස් කෑල්ලක් බීලා තේන ගත්තේ. ඊට පස්සේ දවසයි දෙකයි ඉතින් වලි ගියේ. ඉතින් මං කිව්වේ නවත්තන්න දෙයක් නැහැ. අර මේ කියලා කොහොම හරි මට දෙකම බැලන්ස් කරගෙන යන්න වුණා තිබුණේ. කොහොම හරි වයිෆ් ළමයි දෙන්නටත් ගිනි තියාගෙන මෙයාත් ගිනි තියාගත්තා. බඩු මනිස් ඉවරයි. පාර බැහැලා යන්නත් බෑ නෝන්ඩි. ඉතින් හැමතැන වැඩේ ලීක්. ඕක ආරංචි වුණා අර කෙල්ලේ ගෙදරිනුත්. ඒ අබගාද මිනිස්සු ඇවිල්ලා කොහොම හරි මේකවත් අරන් ගියා. අන්තිමට ඔන්න දැන් එකක්වත් නැහැ ඔක්කොම කෙල වුණා. ඔන්න දැන් මේවා ඉතින් ඊට පස්සේ පත්තරේ එහෙමත් ගියා. නිවුස් වලත් ගියා. දැන් ඔන්න දැන් කතන්දරේ නම් ඔන්න ඉවරයි. දැන් ඊළඟට ඉතින් දැන් බලන්න පොඩි දෙයකින් ඉතින් හිතේ තියෙන දේවල් අපිට ඕන තරම් සමාජයේ කෙල්ල කොල්ල ඔය ලස්සන කෑලි දකිනකොට ආසාවක් නැති වෙනවා. ගෑනුන්ටත් එහෙමයි පිරිමින්ටත් එහෙමයි.
නමුත් ඉතින් අපි පුළුවන් තරම් ඕක බ්‍රේක් කරගෙන ඉන්නකන් තමයි අපේ කීර්ති නාමය ගෞරවය ඔක්කොම පවුල් ෆැමිලි එක රැකෙන්නේ. ඉතින් දැන් එහෙම රැකෙනකොට රැකෙන්නත් ඊළඟට අපි ඕක කොතනදී හරි බින්දෙනවනේ. කොතනින් හරි බින්ද ගන්නවනේ. බින්ද ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ වැරදි පාර දිගින් දිගින්ම අපේ හිත යන්න කියලා බල කරනවා. එතකොට මේ එහෙම සිද්ධියක් තමයි මේ උනේ. ඊළඟට ඉතින් ඒ වැරද්ද දිගින් දිගට කළා. අන්තිමට මේ වගේ අතුරු ප්‍රතිඵලත් අත්ුණා. අන්තිමට ඉතින් අන්තිමට පෞල් ජීවිතයක් නැහැ. යාළුවලා ඉඳපු කැලිත් නැහැ. ඔක්කොම තනි වෙන්න සිද්ධ වුණා. සමාජයෙන් අපහාස විඳින්න සිද්ධ වුණා. ඉතින් අන්න ඒක නිසා තමයි ඇත්තටම වැරදි දැන් මේක ඇත්තටම අපි දැන් හුඟක් වෙලාවට මම මගේ වීඩියෝ වල කියලා තියෙනවා මේ පංච දුස්චරිතයන්ගේ ගන්නේ මේ කාමයේ වරදව හැසිරීම. මේකට ඇලුනොත් ගැලුනොත් ඉතින් ආයි මේකෙන් අයින් වෙන්න බෑ. මේක තමයි ඉතින් මේකේ රිසල්ට් එක. ඉතින් ඇත්තටම මේවා ඇත්තටම සැපක් ආතල් එකක් පන්න එකක් කියලා හිතුවට මේ රෝන් සයිඩ් යන මේ වැඩ වලින් පුළුවන් තරම් Tamanට ඒ වගේ දෙයකට යොමු වෙන්න තියෙනවා නම් ගොදුරු වෙන්න තියෙනවා නම් එහෙමපත් වෙලා තියෙනවා ඒවන් පුළුවන් තරම් අයින් වෙන එක තමයි හොඳ. නැත්නම් හුඟක් වෙලාවට අතුරු ප්‍රතිඵල ගණනාවක් අත් වෙලා තමයි අවසානයේ ජීවිතේ කොහෙන් කොහොම නතර වෙයිද කියලා කියන්න බෑ. මේකෙන් ඇත්තටම ඉතින් මේ කතන්දරෙන් ගන්න තියෙන ආදර්ශය ඕක තමයි. පුළුවන් තරම් ඇත්තටම මීටරෙන් අවබෝධයෙන් සහ මේ වගේ සෙක්ස් පැත්තට බර කටයුතු වලින් පුළුවන් තරම් ඈත් වෙලා ජීවත් වෙන තරමට තමන්ගේ ජීවිතේ රැක ගන්න පුළුවන් පෞල් ජීවිත රැක ගන්න පුළුවන් කියන එක තමයි මේ කතාවෙන් දෙන්න තියෙන පණිවිඩය. ඉතින් කතාව ඔච්චරයි අවවාදෙත් ඔච්චරයි. ඉතින් මෙවැනි කතා මේ ඔබත් තව කෙනෙකුට ෂෙයා කරන්න කැමති නම් මේ link එක ඉතින් ෂෙයා කරන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. බොහොම ස්තුතියි කතන්දරයට සවන් දුන්නාට.